ඔබ රැඳී සිටින්නේ GJ ස්පෝකන් ඉංග්‍රීසි channel එකත් සමගයි. මම සුපුරුදු පරිදි ගිහාන් ජයසුන්දර. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අතේ ප්‍රධාන කොටස් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා. අතේ ප්‍රධාන කොටස් කොහොමද ඉංග්‍රීසි වලින් කතා කරන්නේ? මොනවද ඒවට කියන නම්? අපි බලමු මේ වීඩියෝ එකෙන්. දැන් ඔබට පේනවා මේ මහපට ඇඟිල්ලට මොකක්ද ඉංග්‍රීසි වලින් අපි කියන්නේ කියලා බලමු. මහපට ඇඟිල්ල. මේක ඉංග්‍රීසි වලින් කියනවා අපි thumb කියලා. thumb මහපට ඇඟිල්ල. thumb. දැන් අපි බලමු මේ ඊළඟ ඇඟිල්ල. ඔබ දන්නවා දබර ඇඟිල්ල. දබර ඇඟිල්ල එහෙම නැත්නම් අපි කියනවා index finger කියලා. මොකද දබර ඇඟිල්ලට ඉංග්‍රීසි වලින් කියන්නේ index finger. index finger. ඊළඟට මැද ඇඟිල්ල. මැද ඇඟිල්ල අපි කියනවා middle finger කියලා. මැද ඇඟිල්ල middle finger. මොකද මැද ඇඟිල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ middle finger. ඊළඟට වෙද ඇඟිල්ල අපි කියනවා ring finger කියලා. මොකද වෙද ඇඟිල්ලට ඉංග්‍රීසි වලින් කියන්නේ ring finger. ඔබ දන්නවා ring එක එහෙම දාන්නේ මුද්ද දාන්නේ ඉතින් ඒ ඇඟිල්ලටනේ. ඉතින් අපි කියනවා ring finger කියලා. ඊළඟට අන්තිම ඇඟිල්ල තමයි මේ පොඩි ඇඟිල්ල. අපි කියනවා සුල ඇඟිල්ල කියලා. ඒකට නම් දෙකක් අපි ඉංග්‍රීසි වලින් කියනවා. එකක් තමයි little finger කියනවා. එහෙම නැත්නම් pinky කියලා කියනවා. අර pinky promise එකක් දාමු කියලා කියන්නේ. දානනේ pinky promise එකක්. right. එතකොට මොනවාද සුල ඇඟිල්ලට කියන වචන දෙක? little finger එහෙම නැත්නම් pinky. හරි අපි අතේ ඇඟිලි පහ නැවත අපි ඉංග්‍රීසියෙන් කියමු. thumb, index finger, ඒ වගේම middle finger, ඒ වගේම ring finger, අවසාන වශයෙන් little finger නැත්නම් pinky. ඒ වගේම මේ අල්ලට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? palm. P A L M. palm. අල්ල. හරි. ඔබට පේනවා palm අල්ල. අල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ palm. ඒ වගේම මේ අතේ පිටිපස්ස කොටසට අපි කියනවා back of hand කියලා. back එක පිටුපස. අතේ පිටුපස්සනේ එතකොට back of hand. අතේ පිටුපස back of hand. ඔබ දන්නවද අතේ මේ කොටසට මොකක්ද කියන්නේ කියලා? මෙතනට අපි සිංහලෙන් කියන්නේ මැණික් කටුව කියලා. ඉංග්‍රීසි වලින් කියනවා wrist කියලා. W R I S T wrist මැණික් කටුව. උතනටනේ අපි අර watch එකම බඳින්නේ ඔරලෝසුව බඳින්නේ. ඒ නිසා අත් ඔරලෝසුවට නම හැදෙන්නේ wrist watch කියලා. ඒ කියන්නේ මැණික් කටුව ළඟින් පළදෙන නිසා අපි කියනවා ඒකට අත් ඔරලෝසුව wrist watch. wrist watch. ඒ අදහසින් තමයි ඒක හැදිලා තියෙන්නේ. wrist watch. අත් ඔරලෝසුව. එහෙනම් මැණික් කටුවට ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ? wrist. wrist. හරි. එහෙනම් දැන් ඔබට මේ අතේ තිබෙන ප්‍රධාන කොටස් ටික මම අද ඉංග්‍රීසි වලින් කියන විදිහ කියලා දුන්නා. ඉතින් මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරගෙන ඔබේ කතනයට මේක එකතු කරගන්න. එහෙනම් අපි තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.